ප්‍රතිශක්තිය බේසික්. ප්‍රතිශක්තිය බේසික්ස් වලට එන්නේ. දැන් අපි ඉස්සෙල්ලා ප්‍රතිශක්තිය කියන්නේ මොකක්ද කියලා දැනගන්න ඕන. ප්‍රතිශක්තිය කියන එක සමානයි ප්‍රතිරෝධී තත්වයකට. ප්‍රතිරෝධී තත්වයකට. මේ ප්‍රතිරෝධී තත්වය මොකටද? තුවාලයකට ආක්‍රමණකාරී ව්‍යාධි ජනකයින්ට ආගන්තුක ද්‍රව්‍ය. ආක්‍රමණකාරී ව්‍යාධි ජනකයින් බැක්ටීරියා, වෛරස්, දිලීර. ආගන්තුක ද්‍රව්‍ය පරාංග, නොගැලපෙන රුධිරය, බද්ධ කළ පටක කොටස් වගේ දේවල්. එතකොට ප්‍රතිශක්තිය කියන්නේ මොකක්ද? ප්‍රතිශක්තිය කියන්නේ තුවාලයකට ආක්‍රමණකාරී ව්‍යාධි ජනකයින්ට සහ ආගන්තුක ද්‍රව්‍ය වලට දේහය දක්වන ප්‍රතිරෝධී තත්ත්වයක්. හරි. එතකොට ප්‍රතිශක්ති පද්ධතියකට තියෙන්න ඕන හැකියාව මොකක්ද? ප්‍රතිශක්ති පද්ධතිය ආගන්තුක සෛල සහ අංශු වලින් තමන්ගේ දේහයේ සෛල ස්වයං වෙන් කරලා හඳුනා ගන්න පුළුවන් වෙනවා. ප්‍රතිශක්ති පද්ධතියකට ආගන්තුක සෛල සහ අංශු වලින් තමන්ගේ දේහ සෛල ස්වයංව වෙන් කරලා හඳුනා ගන්න පුළුවන් වෙනවා. ප්‍රතිශක්ති පද්ධතිය ප්‍රධානම කොටස් දෙකකට බෙදෙනවා. A සහ B කියලා ගත්තොත් A සහජ ප්‍රතිශක්තිය, B අනුවර්තී ප්‍රතිශක්තිය. අපි මේකට පරිචිත ප්‍රතිශක්තිය කියලා කියනවා. අනුවර්තී එහෙම නැත්නම් පරිචිත ප්‍රතිශක්තිය. ඊට පස්සේ මේ සහජ ප්‍රතිශක්තියයි අනුවර්තී ප්‍රතිශක්තියයි ආයමත් කොටස් දෙක ගන්න බෙදෙනවා. සහජ ප්‍රතිශක්තිය ගත්තට පස්සේ සහජ ප්‍රතිශක්තිය බෙදෙනවා බාහිර ආරක්ෂණය සහ අභ්‍යන්තර ආරක්ෂණය කියලා. මේක A කියලා ගත්ත හින්දා අපි මේක A1 මේක A2 කියලා ගන්නවා. සහජ ප්‍රතිශක්තිය බාහිර ආරක්ෂණය සහ අභ්‍යන්තර ආරක්ෂණය කියලා බෙදෙද්දී පරිචිත ප්‍රතිශක්තිය සෛල මාධ්‍ය සහ දේහ තරල මාධ්‍ය ප්‍රතිශක්තිය කියලා බෙදෙනවා. සෛල මාධ්‍ය ප්‍රතිශක්තිය අපි B1 කියලා ගත්තොත් දේහ තරල මාධ්‍ය ප්‍රතිශක්තිය අපි B2 කියලා ගන්නවා. ඊට පස්සේ මේ එකින් එක මෙතන කොටස් 6ක් තියෙනවා. මේ 6 අපි පැහැදිලි කරන්න ඕන. සහජ ප්‍රතිශක්තිය ඒ කියන්නේ A. සහජ ප්‍රතිශක්තිය කියන්නේ මොකක්ද? පොයින්ට්ස් 3යි. පුළුල් පරාසයක ව්‍යාධි ජනකයින් සහ ආගන්තුක ද්‍රව්‍ය වලට එරෙහිව. පුළුල් පරාසයක ව්‍යාධි ජනකයින් සහ ආගන්තුක ද්‍රව්‍ය වලට එරෙහිව සහජ දේහ ආරක්ෂණය මගින් දෙන ශීඝ්‍ර ප්‍රතිචාර ඔස්සේ දේහය තුල වන හානියට හෝ රෝගවලට එහෙම නැත්නම් රෝගවලට ප්‍රතිරෝධී වීමේ හැකියාව තමයි සහජ ප්‍රතිශක්තිය කියන්නේ. ඒ කියන්නේ පුළුල් පරාසයක ව්‍යාධි ජනකයින් සහ ආගන්තුක ද්‍රව්‍ය වලට එරෙහිව සහජ දේහ ආරක්ෂණය මගින් දෙන ලද ශීඝ්‍ර ප්‍රතිචාර ඔස්සේ දේහය තුල සිදුවන හානියකට හෝ රෝගවලට ප්‍රතිරෝධී වීමේ හැකියාව. ඒක තමයි සහජ ප්‍රතිශක්තිය. එතකොට B පරිචිත ප්‍රතිශක්තිය. පරිචිත ප්‍රතිශක්තිය කියලා කියන්නේ T වසා සෛල B වසා සෛල මැදිහත් වෙලා. මොනවද? T වසා සෛල B වසා සෛල මැදිහත් වෙලා විශිෂ්ට ආරක්ෂණ ප්‍රතිචාර යොදාගන්න. විශිෂ්ට ආරක්ෂණ ප්‍රතිචාර. විශිෂ්ටය කියන්නේ එකින් එකක් වෙනස්. විශිෂ්ට ආරක්ෂණ ප්‍රතිචාර යොදාගනිමින් ආක්‍රමණික ආගන්තුක කාරක වලින් දේහය ආරක්ෂා කර ගැනීමට ඇති හැකියාව.
ආක්‍රමණික ආගන්තුක කාරක කියලා කියන්නේ සාමාන්‍යයෙන් ව්‍යාධි ජනකයින්ට. එතකොට පරගිත ප්‍රතිශක්තිය කියන්නේ මොකද්ද? T වසාසෛල සහ B වසාසෛල මැදිහත් වී විශිෂ්ට ආරක්ෂණ ප්‍රතිචාර යොදා ගනිමින් ආක්‍රමණික ආගන්තුක කාරක වලින් දේහය ආරක්ෂා කර ගැනීමට ඇති හැකියාව. ඊට පස්සේ A1 කියන්නේ සහජ ප්‍රතිශක්තියේ පළවෙනි එක බාහිර ආරක්ෂණය. බාහිර ආරක්ෂණය කියනකොටම බාහිර බාධක මගින් ව්‍යාධි ජනකයින්ට සහ ආගන්තුක ද්‍රව්‍ය වලට දේහය විනිවිද යාම සඳහා ඇති ඉඩකඩ අසුරාලනයක. ඒ කියන්නේ දේහය විනිවිද යන්න බැරි කරන එකට තමයි බාහිර ආරක්ෂණය කියන්නේ. ව්‍යාධි ජනකයින් සහ ආගන්තුක ද්‍රව්‍ය. ව්‍යාධි ජනකයින් සහ ආගන්තුක ද්‍රව්‍ය කියන්නේ ව්‍යාධි ජනකයින් ගත්තම බැක්ටීරියා, වෛරස්, දිලීර. ආගන්තුක ද්‍රව්‍ය ගත්තම පරාංග, නොගැලපෙන රුධිර සෛල සහ බද්ධ කරපු කොටස්. ඊට පස්සේ තියෙන්නේ A2 කියන්නේ අභ්‍යන්තර ආරක්ෂණය. සහජ ප්‍රතිශක්තියේ දෙවනි කොටස. ඒ කියන්නේ A2 අභ්‍යන්තර ආරක්ෂණය. අභ්‍යන්තර ආරක්ෂණය කියලා කියන්නේ ප්‍රතිශක්ති පද්ධතියේ තියෙන විශිෂ්ට සෛල මත තියෙන ප්‍රතිග්‍රාහක අණු. මොනවා මගින්ද? ප්‍රතිශක්ති පද්ධතියේ විශිෂ්ට සෛල මත ඇති ප්‍රතිග්‍රාහක අණු මගින් තමාගේ නොවන සෛල හඳුනා ගනිමින් ඒවායේ ඇති අණු සමග තමාගේ නොවන සෛල හඳුනාගෙන ඒ වගේ තියෙන අණු සමග මෙන්න මේ කිව්ව ප්‍රතිග්‍රාහක අණු විශිෂ්ට ලෙස බැඳීමෙන් ආගන්තුක අණු විනාශ කිරීමට ඇති හැකියාව. සරලව ගත්තොත් තමන්ගේ නොවන සෛල හඳුනාගෙන ඒ සෛල වලට මෙන්න මේ කියන ප්‍රතිග්‍රාහක අණු බැඳෙන විශිෂ්ට ලෙස බැඳෙන. ඊට පස්සේ අර තමන්ගේ නොවන ඒවා විනාශ කරලා දානවා. මෙන්න මේවා බැඳිලා කරන්න ප්‍රතිග්‍රාහක අණු. හරි. දැන් අපි මේ බාහිර ආරක්ෂණය සහ අභ්‍යන්තර ආරක්ෂණය ගත්තම අපි බාහිර ආරක්ෂණයට කියනවා පළමු පෙළ ආරක්ෂණය කියලා. පළමු පෙළ ආරක්ෂණය. මේක අපේ දේහය නම් ඉස්සෙල්ලම ආරක්ෂා වෙන්නේ මෙන්න මේ පළමු පෙළ ආරක්ෂණය කියන බාහිර ආරක්ෂණය. ඊට පස්සේ දෙවන පෙළ ආරක්ෂණයේ විදියට ඉන්නේ කවුද? අභ්‍යන්තර ආරක්ෂණය. ඊට පස්සේ B1 කියලා කියන්නේ පරිගිත ප්‍රතිශක්තියේ පළවෙනි කොටස. සෛල මාධ්‍ය ප්‍රතිශක්තිය. සෛල මාධ්‍ය ප්‍රතිශක්තියේදී වෙන්නේ කියලා කියන්නේ මොකක්ද? සෛල මාධ්‍ය ප්‍රතිශක්තිය කියලා කියන්නේ මොකක්ද? විශිෂ්ටව සංවේදී වෙච්ච T වසාසෛල. සෛල මාධ්‍ය නම් T වසාසෛල. එතකොට දේහ තරල මාධ්‍ය නම් B වසාසෛල. සෛල මාධ්‍ය ප්‍රතිශක්තිය කියන්නේ විශිෂ්ටව සංවේදී වූ T වසාසෛල ප්‍රතිදේහ ජනකයට සම්බන්ධ වී. ප්‍රතිදේහ ජනකය කියන්නේ මොකක්ද? ඒක පස්සේ විශිෂ්ටව සංවේදී වූ T වසාසෛල ප්‍රතිදේහ ජනකයට සම්බන්ධ වී ප්‍රගුණණය වී විෂ T සෛල බවට විභේදනය වෙනවා. ඒ කියන්නේ T වසාසෛල ප්‍රතිදේහ ජනකයට සම්බන්ධ වෙනවා. සම්බන්ධ වෙලා ප්‍රගුණණය වෙලා විභේදනය වෙනවා විෂ T සෛල බවට. එහෙම විභේදනය වෙලා ආක්‍රමණික ප්‍රතිදේහ ජනක ඇති සෛල මරා දමන එකට අපි කියනවා සෛල මාධ්‍ය ප්‍රතිශක්තිය කියලා. මේ සෛල මාධ්‍ය ප්‍රතිශක්තියේදී මතක T සෛලත් හැදෙනවා. මතක T සෛල මේවා
පස්සේ ආයිමත් ආපු ආක්‍රමණිකේ කලින් ආපු ආක්‍රමණිකේ පසුව ආවොත් ඒව මතක තියාගෙන මේ මතක T සෛල ශීඝ්‍ර ප්‍රතිචාර දක්වන. ඊට පස්සේ B2 ඒ කියන්නේ දේහ තරල මාධ්‍ය. පරකිත ප්‍රතිශක්තියේ දෙවැනි ආකාරය දේහ තරල මාධ්‍ය. දේහ තරල මාධ්‍ය එකේදී විශිෂ්ටව සංවේදී වූ B වසා සෛල. විශිෂ්ටව සංවේදී වූ B වසා සෛල ප්‍රතිදේහ ජනකයට සම්බන්ධ වී ප්‍රගුණනය වී. මේ පොයින්ට්ස් දෙක පොදුයි. විශිෂ්ටව සංවේදී වූ මේකේ හැබැයි T මේකේ B. සෛල මාධ්‍ය නම් T, තරල මාධ්‍ය නම් B. සම්බන්ධ වෙලා ප්‍රගුණනය වෙලා මේකේ හැදෙන්නේ ප්ලාස්ම සෛල කියලා එකක්. විභේදනය වෙන්නේ ප්ලාස්ම සෛල බව. මේකේ විභේදනය වුණේ විෂ T සෛල බවට. B වසා සෛල විභේදනය වෙන්නේ ප්ලාස්ම සෛල බව. ප්ලාස්ම සෛල බවට විභේදනය වී ප්‍රතිදේහ ස්‍රාවය කරන. මේ වගේම ප්‍රතිදේහ කියලා දෙයක් ස්‍රාවය කරනවා. ඒව ස්‍රාවය කරලා එම ප්‍රතිදේහ රුධිරය සහ වසා තුල ඉන්න දූලක සහ ව්‍යාධි ජනකීන් උදාසීන සහ අක්‍රීය කරන. සෛල මාධ්‍ය ප්‍රතිශක්තියේදී විෂ T සෛල මගින් කරන්නේ මරා දැමීම. තරල මාධ්‍ය ප්‍රතිශක්තියේදී ප්ලාස්ම සෛල මගින් කරන්නේ උදාසීන හෝ අක්‍රීය කරන එක. මේ ප්ලාස්ම සෛල මේ ප්‍රතිදේහ කියලා එකක් ස්‍රාවය කරලා අන්න ඒ ප්‍රතිදේහ මගින් තමයි මේ උදාසීන කිරීම සහ අක්‍රීය කිරීම සිදු කරන්නේ. එතකොට මේ දේහ තරල මාධ්‍ය ප්‍රතිශක්තියේදී මතක B සෛල කියලා නිපදවනවා. සෛල මාධ්‍ය එකේදී මතක T සෛල, තරල මාධ්‍ය එකේදී මතක B සෛල. හරි. ප්‍රතිදේහ ජනක. මෙතන ප්‍රතිදේහ ජනකය කියලා වචනයක් තිබ්බනේ. ප්‍රතිදේහ ජනක කියන්නේ මොකක්ද? ප්‍රතිදේහ ජනකයක් කියලා කියන්නේ T හෝ B වසා සෛල මගින්. T හෝ B වසා සෛල මගින් ප්‍රතිශක්ති ප්‍රතිචාරයක් උත්තේජනය කළ හැකි. T හෝ B වසා සෛල මගින් ප්‍රතිශක්ති ප්‍රතිචාරයක් උත්තේජනය කළ හැකි. සහ එම උත්තේජිත ප්‍රතිශක්ති ප්‍රතිචාරයේ ප්‍රතිඵලය ලෙස සෑදෙන. එම උත්තේජිත ප්‍රතිශක්ති ප්‍රතිචාරයේ ප්‍රතිඵලය ලෙස සෑදෙන විශිෂ්ට සෛල හෝ ප්‍රතිදේහ සමග ප්‍රතික්‍රියා කරන්න පුළුවන් ද්‍රව්‍ය. ප්‍රතික්‍රියා කරන්න පුළුවන් ද්‍රව්‍ය තමයි ප්‍රතිදේහ ජනකයක් කියන්නේ. එතකොට මේ ප්‍රතිදේහ කියන්නේ මොකක්ද? මේ ප්‍රතිදේහ කියන්නේ විභේදනය වෙච්ච B වසා සෛල. විභේදනය වෙච්ච B වසා සෛල කියන්නේ මොනවද? ප්ලාස්ම සෛල. විභේදනය වූ B වසා සෛල හෙවත් ප්ලාස්ම සෛල මගින් ප්‍රතිදේහ ජනකවලට මෙන්න මේ ප්‍රතිදේහ ජනකවලට එරෙහිව ස්‍රාවය කරන ප්‍රෝටීන්. ප්‍රතිදේහ ජනකවලට එරෙහිව B වසා සෛල විභේදනය වෙච්ච B වසා සෛල ස්‍රාවය කරන ප්‍රෝටීන වලට කියනවා ප්‍රතිදේහ කියලා. එතකොට ප්‍රතිශක්තියේ බේසික් විදියට මෙන්න මේ වචන සහ මේ බෙදෙන විදිය සහ මේ වගේ තේරුම් ටික දැනගන්න ඕනේ.